හෙලෝ කොහොමද ඉතින් හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම මතක් කරන්න ඕනි මේක බලන්න කලින් මම කලින් මේක වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බලලා ඉන්න ඇඩ්වෙන්චර් කරන එකක්. ඒකේ ඊතුරු කැලේ තමයි මේක. අපි දැන් යන්න හදන්නේ ඇඩ්වෙන්චර් පාක් එකේ සූ එක තියෙන පැත්තට. මම ඉතින් මෙයාලා මොන කවුද කියලා කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා ඇති. මම මේක ඉතින් අර වීඩියෝ එක කොටස් දෙකයි. ඉතින් මම සමහර කොටස් මේක අයින් කරා මේ නැත්තම් ගොඩක් දික් වෙන හන්දා මම පොඩි කොටස් ටිකක් තමයි ඔයාලට ගේන්නේ. අනිවාර්යෙන් මගේ channel එකේ වීඩියෝ අලුතින් බලන කෙනෙක් ඉන්නවා නම් මුලින්ම මතක් කරන්න ඕනේ subscribe කරන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන් මම. මේක ඇතුලේ ඇඩ්වෙන්චර් පාක් එකක්, සූ එකක්, පවර් ලෑන්ඩ් එකක්, බර්ඩ් ලෑන්ඩ් එකක් මේ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපි දන්නෙත් නෑ මේකට එනකම්ම මේ ඔක්කොම මේක තියෙනවා කියලා. අපිත් එකපාරටම සර්ප්‍රයිස් වුණා ආපුවාම ඉතින්. මට කියන්න බැරුණා සූ එකේ මේ පැත්ත බලන්න එක යන්නේ බස් එක තමයි එකට එක් යන්නේ. ඒ එක එක ඒරියා වලට වෙනම ගේට්ටු දාලා තියෙන්නේ. ඔයාලට එක පෙයි. අපි දැන් යන්න හදන්නේ අනිත් පැත්තට. මෙහෙම ඉතින් අර එක එක පැත්තේ වෙනම ගේට්ටු වලින් වෙන් කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ සිංහයෝ දාලා ඉන්න පැත්තේ. මේකේ කොහොම හරි මුළු පැකේජ් එකටම ගියේ මාන් 3යි ගාණක්. අවුලක් නෑ. ඉතින් ඒ ගානට ලාභයි කියලා තමයි මට හිතෙන්නේ. ඔක්කොම හොඳා. දැන් අපි ඉන්නේ සීබ්‍රහීම ඉන්න පැත්තේ. ඉතින් මේකේ මිනිස්සුන්ට බලන්න බස් එහෙම එක බස් එකක් ගියාට පස්සේ ඊළඟ බස් එක ඉක්මනට එනවා. එහෙම මිනිස්සුන්ට ගොඩක් කළා ඉන්න ඕනේ නැහැ බලාගෙන. මේ සූ එකේ නම් ඉතින් අලි එහෙම අඩුයි දුකට මම දැක්කෙත් එකයි ඉන්නවා. මෙතනින් පස්සේ බස් එකෙන් ගිහින් බලන් තියෙන තැනට ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන ඉතින් පහින් ගිහිල්ලා බලන් තියෙන තැනට යන්න.
මම මෙයාලගේ නම නම් හරියට දන්නේ නැහැ. මට නම් දැක් විදිහෙන් නම් නරි වගේ ඉතින්. මෙතන ඉන්නේ කැංගරු එහෙම. මෙතන ඉතින් එයාලගේ කට්ටියක්ම ඉන්නවා මෙතන. දැන් මේ පැත්තට යන්න ඕනේ. මේ වීඩියෝ එක ටිකක් ගොඩක් දිග එකක්. ඉතින් මම අර ගොඩක් සමහර තැන් මේකේ අඩු කරා. නැත්තම් මේක ගොඩක් වීඩියෝ දික් වෙන හන්දා. මේ පැත්තේ ඉතින් සර්පු ඉන්න පැත්ත. මේ ඉන්නේ පිඹුරෙක්ද කොහෙද? මේ පැත්ත නම් මාර ලස්සන. ඉතින් මේ පැත්තේ මෙයාලගේ වර්ග එක જાතියක් නෙමෙයි ගොඩ જાතියක් මේ පැත්තේ ඉන්නවා. දැන් අපි යන්න හදන්නේ වුල්ප ඉන්න පැත්තට. මම ආයෙ මතක් කරනවා ඉතින් අලුතින් මගේ channel එකට එකතු වුණු කෙනෙක් නම් ඔයාලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන් යන්න කියලා මම ඉල්ලනවා. මේ අපි යන්නේ මේ ලෑන්ඩ් එකේ තියෙන බර්ඩ් ලෑන්ඩ් එක පැත්තට. ඉතින් මේකේ බර්ඩ් ලෑන්ඩ් එක පවර් ලෑන්ඩ් එක දෙකම තියෙනවා. ඉතින්
මම පවර් ලෑන්ඩ් එකේ වීඩියෝ නම් ගේන්නේ නැහැ. බර්ඩ් ලෑන්ඩ් එක වීඩියෝ එක විතරයි මේ පාර ගේන්නේ. මේතන ගොඩක් ලස්සනයි. ඉතින් මේ වගේ තැන් කොරියාවේ ගොඩක් තැන් වල තියෙනවා. ඉතින් කොරියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලට අඩු වෙලාවක් තියෙනවාට මේ වගේ තැන් වලට ගිහින් බලන්න. ඉතින් ඔළුවට ලොකු නිදහසක් ඉතින් ඇවිදිනවා කියන එක ඉතින්. බර්ඩ් ලෑන්ඩ් එකට ඇතුළු වෙන තැන මාර ලස්සනක් තියෙන්නේ. මල් වලින් ගොඩක් මේවා කරලා සරසලා තියෙනවා. ඉතින් මාර ලස්සනයි. ඉතින් මේ මෙතන මෙතන ඉන්නේ පෙන්ගුයිල්ලා. ඉතින් මාත් ඉතින් ෆස්ට් ටයිම් තමයි දැක්කේ එදා. පෙන්ගුයින් ඇත්තම මම දැකලා තිබ්බේ නෑ. දැන් අපි ඉන්නේ බර්ඩ් ලෑන්ඩ් එක ඇතුලේ. ඉතින් මේක ඇතුලේ කුරුළු වර්ග මාර ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මම ගේන වීඩියෝ එකෙන් දැන්. මම මෙතනින් මගේ වීඩියෝ එක ඉවර කරනවා. මගේ channel එක subscribe කරපු නැති අය අනිවාර්යෙන් subscribe කරන් යන්න කියලා ඉල්ලනවා. මම තවත් වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.